අපි දැන් බලමු count if සහ sum if කියන ෆන්ක්ෂන්ස් දෙක භාවිතා කරන්න. මේ දෙකම එකම ආකාරයට තමයි භාවිතා කරන්නේ. count if එකෙන් සිද්ධ වෙන්නේ කිසියම් කන්ඩිෂන් එකක් ක්‍රයිටේරියා එකට යටත්ව කවුන්ට් කරන එක, රෙකෝඩ්ස් ගණන කවුන්ට් කරන එක. sum if එකෙන් වෙන්නේ කිසියම් කන්ඩිෂන් එකට නැත්නම් ක්‍රයිටේරියා එකට යටත්ව එකතු කරන එක. දැන් මුලින්ම count if භාවිතා කරොත් අපි හිතමු මේ කම්පියුටර් කොලම් එකේ 75ට වඩා වැඩියෙන් ගත්ත කී දෙනෙක් ඉන්නවද කියන එක ගණන් කරන්න ඕනේ. එහෙනම් count if කියන එක භාවිතා කරන්න පුළුවන්. මුලින්ම අපි හිතමු මෙන්න මේ කොටුවට D15 කියන කොටුවට තමයි උත්තරය ඕනේ. එහෙනම් එතනට ගිහිල්ලා ක්ලික් කරන්න සෙල් පොයින්ට් එක එතකොට එතනට යනවා. දැන් පුළුවන් සමීකරණය ලියන්න ෆෝමියුලා බාර් එකේ සමාන කිරීමේ ලකුණ යොදලා count if කියන ෆන්ක්ෂන් එක ටයිප් කරන්න. දැන් වරහණක් විවෘත කරලා මුලින්ම තියෙන්නේ මේකේ පැරාමීටර්ස් දෙක රේන්ජ් එකයි ක්‍රයිටේරියා එකයි. මුලින්ම කවුන්ට් කරන්න ඕන රේන්ජ් එක දෙන්න. දැන් කම්පියුටර් කියන කොලම් එකේ මෙන්න මේ අගයන් ටික තමයි අපිට කවුන්ට් කරන්න ඕනේ. ඒ අගයන් වලත් හැම එකම නෙමෙයි කමාවක් දාලා ක්‍රයිටේරියා එක ලියන්න. 75ට වැඩි ක්‍රයිටේරියා එක ලියනකොට ඩබල් කෝට්ස් ඇතුලේ ලියන්න. ඩබල් කෝට් එකක් ඕපන් කරලා greater than symbol එක භාවිතා කරන්න. greater than 75 75 කියලා දෙන්න. ඊළඟට greater than symbol එක වහලා වරහණක් යොදන්න. වරහණක් යොදලා දැන් enter key එක press කරන්න. එතකොට අපිට එනවා 2යි කියලා මෙතන ලැබෙනවා. ඊළඟට sum if කියන එක භාවිතා කරන ආකාරය බලමු. ඒකත් ඒ විදිහමයි, වෙනසක් නැහැ. වෙනස් වෙන්නේ count වෙනුවට sum කියලා යෙදීම. අපි හිතමු 75ට වැඩියෙන් ගත්ත ලකුණු වල එකතුව ඕනේ කියලා. එහෙනම් මෙතන D16 කියන සෙල් එකට මම ගන්නවා ඒ උත්තරය. ෆෝමියුලා බාර් එකට ගිහිල්ලා සමාන කිරීමේ ලකුණ යොදලා ෆන්ක්ෂන් එකේ නම යොදන්න sum if වරහණක් යොදන්න. දැන් රේන්ජ් එක දෙන්න. count if වල වගේම තමයි රේන්ජ් එක දීලා ක්‍රයිටේරියා එකත් ඒ විදිහට count if වල වගේම තමයි. ඩබල් කෝට්ස් ඇතුලේ greater than 75 කියලා දුන්නොත් අපිට 75ට වැඩියෙන් තියෙන ලකුණු වල එකතුව තමයි ලැබෙන්නේ. අපිට වෙන අගයක් ඕන නම් දැන් 50ට වඩා වැඩියෙන් තියෙන ලකුණු වල එකතුව ඕන නම් 50 කියලා දෙන්න. මේ විදිහට ක්‍රයිටේරියා එක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. දැන් සමීකරණය ලියලා ඉවර වෙලා enter key එක press කරන්න. එතකොට අපිට ලැබෙනවා 165යි කියලා. දැන් බැලුවොත් 75ට වැඩියෙන් තියෙන්නේ මෙන්න මේ ලකුණු තියෙනවා 76 තියෙනවා මෙතන. අනික තියෙනවා 89. 76 89 165 කියලා එකතුව අපිට ලැබෙනවා.